ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. දෙසැම්බර් 23 වන ගහරුවාදා දින දිනපතා භෝජනය. යේසුස් වහන්සේ තුළ සහභාගීත්වය. ඉරිදා රැස්වීමට පසු විදුලි බුබුලු නිවා දමා ගොඩනැගිල්ල වසා දැමීමේ වගකීම ඇත්තේ කාටද කියා මම නොදතිමි. නමුත් ඒ පුද්ගලයා ගැන එක් දෙයක් මම දනිමි. ඒ ඔහුගේ ඉරිදා රාත්‍රී ආහාර වේල ප්‍රමාද වන බවයි. ඊට හේතුව බොහෝ දෙනෙක් සේවාවෙන් පසු ජීවිත තීරණ හදවතේ ඇති ගැටලු සහ තවත් දේවල් කතා කිරීමටද තවත් බොහෝ දේවල් සඳහාද නවතින හේනි. රැස්වීම අවසාන වී විනාඩි 20කට පසුවත් බොහෝ දෙනෙක් නැවතී සිට එකිනෙකාගේ සහභාගීත්වය භුක්ති විඳිනවා දැකීම සතුටකි. සහභාගීත්වය ක්‍රිස්තියානි ජීවිතයේ අත්‍යවශ්‍ය කොටසකි. හවුල් ඇදහිලිවතුන් අතර එකිනෙකනා සමග සම්බන්ධතා නැත්නම් ඇදහිලිවන්තයෙක් ලෙසට අපට බොහෝ වරප්‍රසාද නැති වී යනු ඇත. උදාහරණයක් ලෙස පවුල් පවසන්නේ එකිනෙකනාට අවවාද කර එකිනෙකනා වර්ධනය කරගනිල්ලා යනුවෙනි. හෙබ්‍රේව කර්තෘවරයා එකක වෙමින් අපට පවසන්නේ අපි රැස්වීම තුන ඇර සිටිය යුත්තේ වඩා එකිනෙකනාට අවවාද කිරීම අප කළ යුතු හේනි. එසේම එම කර්තෘ තවදුරටත් පවසන්නේ අප එක්ව සිටින විට ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොළඹවන පිණිස එකිනෙකනා ගැන සිතේ තබා ගන්නා බවයි. යේසුස් වහන්සේ වෙනුවෙන් ජීවත් වීමට කැප වූ සෙනගක් ලෙස විශ්වාසවන්තව සහ සේවය කිරීමට අපව සූදානම් කරගන්නෙමු. එසේ කරන්නේ ක්ලාන්ත වූ සිත් ඇත්තන් ධෛර්ය කිරමින් සහ සියල්ලන් ගැන විසිලිවන්තව සිටීමට උන්වහන්සේ අපට උපකාර කරන ලෙස එසේ ජීවත් වීමෙන් සත්‍ය සහභාගීත්වය භුක්ති විඳීමටත් සහ එකිනෙකනා ගැන සියල්ලන් ගැනත් නිතරම යහපත් කිරීමටත් අපට හැකිවනු ඇත. දවසේ සිතුවිල්ල ඇදහිලිවතුන් සමග සිටීමෙන් ඔබ ලබන වරප්‍රසාද මොනවාද? ක්‍රිස්තුස් වහන්සේ තුළ සහභාගීත්වය අත්විඳීමට ඔබට අන් අයට උපකාර කළ හැක්කේ කෙසේද? අද දින කියවීම 1 තෙසලෝනික 5:11 සිට 15 දක්වා. එකිනෙකනාට අවවාද කොට එකිනෙකනා වර්ධනය කර ගනිල්ලා. බයිබලයේ වසරකින් කියවා නිම කිරීමටත් වෙන බයිබල් කොටස. නාහුම් 1